හෙලෝ කොහොමද? ඉතින් මං අද අරගෙන ආවා මගේ කේක් රූම් එක ක්ලීන් කරන දවසක්. ඉතින් එන්නකො බලන්න. ඔයාලා කලින් දැක්කේ මගේ ඉතින් one and only චන්ඩියා. එයාගේ ඉතින් වැඩේම එහෙට දුවනවා මෙහෙට දුවනවා. මෙතන ඉතින් මම දැන් දුවන නිසා මම කොහොම හරි මේසෙ උඩින් තියාගත්තා. මේ වැඩේ හරියන්නේ නැත් තිබ්බ බිමින්. අයියානේ කොච්චර කරත් දඟලන ඉවරයක් නැහැ. මේ ෆොන්ඩඩ් මේවා කළා ඒ ටේබල් එක උඩ චුට්ටක් අමාරුයි. ඒක නිසා ඉතින් පොඩ්ඩක් තද කරලා මැද්දා. ඊට පස්සේ ඉතින් මගේ ආදරණීයම ආදරවන්තිය තමයි මේ සෝදන්නේ පිරිසිදු කරන්නේ. මෙයා අබාන්ස් මික්සර් එකක්. මේ ගැන විස්තර ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම මේක ගත්ත තැන ඉඳලා සේරම විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. ඉතින් ඔන්න ඔය මම වැඩ කරන අතර වාරේ අපේ ඉතින් ඩයල් එක ගිහින් එළියට. ඔන්න ආවත් අරගෙන ආයෙ ගෙයින් ගෙනත් තියලා ආයෙ ඉතින් oven එක චුට්ටක් පිහදලා දැම්මා. ඊට පස්සේ මං හැමතිස්සෙම කේක් හදලා ඉවරුණාට පස්සේ මට ඕනම දෙයක් තමයි බිමටත් හොඳට වතුර දාලා හොදන්න ඕන. නැත්නම් නිකන් මට දැන් අපි වැඩ කරාද ඉතින් අර කොච්චර මේ ඔය අපි වීඩියෝස් වලින් දකින්නවනේ පිළිවෙලට කට්ටිය වැඩ කරනවා. ඒ වුණාට ප්‍රැක්ටිකලි ළමයි ඒක කරන්න හරි අමාරුයි. පොඩ්ඩක් හරි ඉතින් අයිසින් වැටෙනවා අපේ අතින්. ඉතින් ඔහොම දැන් ඒක හැබැයි මම දවසක්ම තියන්නේ නැහැ. දැන් උදේ කේක්ස් ඔක්කොම වැඩි ඉවරලා ඩිලිවරි ගිහිල්ලා ඔක්කොම ටික ඉවරනාට පස්සේ මම ටක් ගාලා හවසම ටයිම් එක තියෙනවා නම් හවසම කරන වැඩේ තමයි මට කේක් රූම් එක මේ ටේබල් ඔක්කොම ක්ලීන් කරලා මේ හැම oven එකේ ඉඳලම හොඳට පිහදාලා මේ විදිහට හොඳට වතුර දාලා රින්ස් දාලා මේ ඔක්කොම හොදලා දානවා. එතකොට මෙහෙම අස් කරගත්තාම ඉතින් ඊට පස්සේ දැන් හෙට උදේට එහෙම ඉතින් හරි ලස්සන සුවඳක තියෙනවා ඉතින් මගේ කේක් කාමරේ. ඉතින් බලන්නක මෙතන තමයි ගොඩක් අර මම අයිසින් වැඩ එහෙම කරන්නේ. අතන ඉතින් බීටර් ඒ ටික තියලා තියෙනවා. අර ලොකු මේසෙ තමයි ඔය ෆොටෝස් ගහන්න. එතකොට මොන හරි arrange කරගන්න ඔය මේ නවලා තියෙන බඩු එහෙම තියන්නේ. ඒවා එහෙම පාවිච්චි කරන්න. එතන ඉතින් ෆොන්ඩඩ් වැඩ එහෙම කරන්නේ. ඒ ලොකු මේසෙ. පේනවනේ ඉතින් අපේ චන්ඩියා බෑ අනේ බිමින් තියලා වැඩක් කරගන්න බෑ දුවනවා ඉවර යන්නේ. ඊට පස්සේ ඔය මේසෙ උඩින් තියලා මේ එයා ඉන්නවා ඉතින් එහෙම එහෙට මෙහෙට පයින් නැතුව ඉන්නවා ඉතින් එහෙම. ඉතින් මේ අද මම ඔයාලට ගෙනාවේ මගේ ආදරණීය කේක් රූම් එකේ ටුවර් එකක් හොස්ට් කරන එක. ඉතින් ආයෙත් දවසක හම්බෙමු. ආදරෙන් බලා හිටියනම් ආසාවෙන් බැලුවනම් ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. බයි බයි. මා බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.